කරනවා මගේ YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ study tips ගැන. විශේෂයෙන්ම මම මේක කරන්නේ A level කරන O level කරන නංගිලා මල්ලිලා වෙනුවෙන්. ඉතින් මේ වීඩියෝ එකේ ඉස්සෙල්ලා මම ගැන කියලා පටන් ගන්නවා. මම ඉස්කෝලේ ගියේ කිරිමැටියාන බෞද්ධ බාලිකා විද්‍යාලයට. මම A level වලට පෙනී ඉන්නවා 2021 වර්ෂයේදී. මම කරන සබ්ජෙක්ට් තමයි ජියෝග්‍රෆි, සිංහල සහ මීඩියා. 2022 දී කොළඹ විශ්වවිද්‍යාලයට තේරීපත් වෙනවා. ඉතින් මම පාඩම් කරද්දී උපක්‍රම උපයෝගී කරගෙන තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලට ඉස්සෙල්ලාම ඉදිරිපත් කරන කරුණ තමයි අවධානයෙන් පාඩම් කිරීම කියන දේ. මොකද අපි කොච්චර පාඩම් කළත් වැඩක් නැහැ, කොච්චර පැය ගාණක් පාඩම් කළත් වැඩක් නැහැ. අපි ඒ කරුණ අවධානයෙන් පාඩම් නොකරනවා නම්, අපි අවධානයෙන් පාඩම් නොකරන තාක්කල් ඒ කරුණ සම්බන්ධයෙන් හරි අවබෝධයක් අපේ මනසට යන්නේ නැහැ. ඉතින් අපිට අවධානයෙන් පාඩම් කරන්න නොයෙකුත් ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. මේ යොදා ගන්න උපක්‍රම එක එක්කෙනාට විවිධ වෙන්න පුළුවන්. දැන් සමහර අය සින්දු අහන ගමන් පාඩම් කරන්න පුළුවන්. සමහර අය නිශ්ශබ්ද පරිසරයක ඉඳන් පාඩම් කරන්නට ඕන. පෞද්ගලිකවම මට සින්දු අහන ගමන් පාඩම් කරන්න බෑ. මට ඕනේ නිශ්ශබ්ද පරිසරයක ඉඳන් පාඩම් කරන්න. ඒ වගේ ඔයාලත් ඔයාලට ගැලපෙන ටෙක්නික් එක හොයාගන්න, වටපිටාව හදාගන්න. උදාහරණයක් විදිහට පොත් මේසේ පාඩම් කරද්දී ඔයාගේ තියෙන සබ්ජෙක්ට් වල ඔක්කොම පොත් ටික තියාගන්න එපා මේසෙ උඩ. මොකද එහෙම පාඩම් කරද්දී අපේ අවධානය අපි පාඩම් කරන වෙලාවට ඒ පොත් ටික දිහාට අවධානය යන්නේ තව මෙච්චර පාඩම් කරන්න කියලා තියෙනවා කියලා. ඒකෙන් මම කියන්නේ ඊගාට මම ඔයාලට යෝජනා කරන ස්ටඩි ටිප්ස් එක තමයි ටයිම් මැනේජ්මන්ට් කියන දේ. මොකද අපි කොච්චර පාඩම් කළත් වැඩක් නැහැ ටයිම් මැනේජ්මන්ට් කියන දේ නැත්තම්. මේක අපිට පාඩම් කරද්දී වගේම එක්සෑම් ලියද්දිත් ගොඩක් වැදගත් වෙනවා. මම ඉස්සෙල්ලාම කතා කරන්න පාඩම් කරද්දී ටයිම් මැනේජ්මන්ට් එක හදාගන්න විදිහ. ගොඩක් ප්‍රසිද්ධම උපක්‍රමය තමයි ටයිම් ටේබල් එකක් හදා ගැනීම. පෞද්ගලිකවම කියනවා නම් මට ටයිම් ටේබල් එකක් යටතේ පාඩම් කරන්න ගොඩක් අමාරුයි. මොකද අපි සාමාන්‍ය උදාහරණයක් විදිහට ගෙදරදී පාඩම් කරනවා නම් සමහර වෙලාවට අපිට බාහිර වැඩ වැටෙනවා. එතකොට අපිට පන්ති වැටෙනවා. ඒකින්ද අර ඒකාකාරීව අපිට ටයිම් ටේබල් එකක් යටතේ පාඩම් කරන්නට බෑ. මම හදාගත්තා දවසකට මෙච්චර පැය ගාණක් පාඩම් කරනවා කියලා. මම ඒ පැය ගාණ අනුව තමයි දවස ප්ලෑන් කරේ. මම දවසකට පැය 6ක් පාඩම් කරනවා, දවසකට පැය 7ක් පාඩම් කරනවා. එහෙම කියලා මම පැය ගාණක් හදාගත්තා. මේ පැය ගාණ අනුව තමයි මම පාඩම් කළේ. මේ මැනේජ්මන්ට් කියන දේ ගැන කියද්දි මම ඔයාලට කියලා දෙන්න එක ස්ටයිල් ටිප්ස් එකක්. ඒ තමයි ප්‍රොමඩෝරෝ ටෙක්නික්. මෙතනදී අපි කරන්නේ විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 5ක විවේකයක් ලබා ගන්න. මේ විනාඩි 25 ඇතුලේ ඇත්තටම කිව්වොත් අපිට ඉතාමත් ඵලදායීව අපේ පාඩම් වැඩි ටික කරගන්නට පුළුවන්. ඊට ඔයාලා තමන් පාඩම් කරන කරුණ තමන්ගේ යාළුවන්ටත් කියලා දෙන්න. ඒ කියන්නේ තව කෙනෙක්ට කියලා දෙන්න උත්සාහ කරන්න. එතකොට අපි පාඩම් කරන දේ අපිට දෙපාරක් කියවෙනවානේ. එතකොට ඒ දේ අපේ මනසට දැනෙනවා. ඒ යාළුවට උදව්වකුත් වෙනවා. ඒකෙන්ද තමන් පාඩම් කරන දේවල් ආත්මార్థකාමී නොවි අනිත් අයටත් කියලා දෙන්න. ඊට මම ඔයාලට ඉදිරිපත් කරන ස්ටයිල් ටිප්ස් එක තමයි පාස් පේපර්ස් කියන දේ. මොකද අපි කොච්චර පාඩම් කළත් වැඩක් නැහැ අපි එක්සෑම් එකකට ගිහිල්ලා පේපර් එකක් කරන්න ප්‍රැක්ටිස් කරන්න නැත්තම්. ඇත්තටම මේ පාස් පේපර්ස් කරද්දී අපිට මතකයේ වැඩි වෙනවා. ඒ වගේම තමයි අපි නොදන්න කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට පුළුවන්. ඉතින් මම කියන්නේ එක්සෑම් එකට මාස 3ක් විතර තියලා සම්පූර්ණයෙන්ම පාස් පේපර්ස් කරන්න ගන්න. අපි කොච්චර පාඩම් කළත් වැඩක් නැහැ. ඒ වගේම තමයි ටියුෂන් ක්ලාස් වල දෙන මොඩියුල් පේපර්ස් කරන්න. මොකද ඒව සමහර වෙලාවට එක්සෑම් වල ටාගට් කරලා දෙන ප්‍රශ්න වලින් සමන්විත වෙන්නට පුළුවන්. ඉතින් මම ඉදිරිපත් කරන ස්ටඩි ටිප්ස් වලින් ඉදිරිපත් කරන වැදගත්ම කරුණ තමයි මේ පාස් පේපර්ස් කරනවා කියන එක. ඔයාලා මේ පාස් පේපර්ස් කරද්දිත් හරියට ටයිම් එක තියලා පාස් පේපර්ස් කරන්න. කරන්නම් ඔයාලට පාස් පේපර්ස් එක කරන්න යන්න එපා. ඒ වගේම තමයි පාස් පේපර්ස් කරා යද්දී සමහර වෙලාවට ඔයාලා නොදන්න කරුණු එනවා. ඒ ප්‍රශ්නේ එහෙමම තියලා ඊගාව ප්‍රශ්නෙට ගිහින් කරන්න. පේපර් එක කරලා අවසානයේදී උත්තර බලාගෙන යද්දී
තමන්ගේ විෂය කරුණු පොත අරගෙන ඒ ප්‍රශ්නයට අදාළ උත්තරය හොයාගන්න. කරද්දී නම් සාමාන්‍ය ජියෝග්‍රැෆි සිංහල කියන වගේ විෂයන් අමාරු විෂයන්. ඉතින් මම ඒ සබ්ජෙක්ට් එකේ නම් පාස් පේපර්ස් 10 සැරයකට වඩා එකම අවුරුද්දේ පාස් පේපර්ස් එක 10 සැරයකට වඩා කරලා ඇති. ඉතින් ඔයාලා පාස් පේපර්ස් එක කරද්දී දැන් මම මේ අවුරුද්දේ පාස් පේපර් එක කරා කියලා ඒක එතනින් ඊට පස්සේ නොකර ඉන්න එපා. තව සතියක විතර ගියාට පස්සේ ආයෙත් ඒ පාස් පේපර්ස් එක කරන්න. ඒ වගේම මම සිංහල වල තිබ්බ තද්දිත කෘදාන්ත සමාස කියන පාඩම් මට බෑ. මම කොච්චර උත්සාහ කරත් මම ඒව කොච්චර පාඩම් කරත් මට ඒව කරන්න බෑ. හැමදාම මේ ප්‍රශ්නෙට වැරදි. ඉතින් මම මේ පාඩම් ටික කියන්නේ තද්දිත සමාස කෘදාන්ත කියන පාඩම් ටික සම්පූර්ණයෙන්ම ගොඩ දාගත්තේ පාස් පේපර්ස් කරලා. මම එක්සෑම් කරද්දී මම පාඩම් කරද්දී යොදාගත්තේ ස්ටඩි ටිප්ස් ටිකකුත් කියලා දෙන්න. මම වැඩිපුරම පාවිච්චි කරපු ක්‍රමයක් අදටත් පාවිච්චි කරන ක්‍රමයක් තමයි පාඩම් කරලා අවසානයේ ඒ දේවල් කොලයක ලියනවා. මෙහෙම කොලයක ලියලිය පාඩම් කරද්දී අපිට ඒ කරුණ දෙපාරක් පාඩම් වෙනවා. ඒ වගේම තමයි අපේ අවධානය වෙනස් වෙන්නේත් නැහැ. ඒකින්ද ඔයාලට පුළුවන් නම් ඔයාලා පාඩම් කරන දේ කොලයක ලියලිය පාඩම් කරන්න. ඒ වගේම තමයි මම පාවිච්චි කරපු අනිත් එකක් තමයි ශබ්ද නගා පාඩම් කිරීම. මෙහෙම පාඩම් කරද්දී අපි පාඩම් කරනවා වගේම ඒ කියන දේවල් අපේ කනටත් ආය ඇහෙනවා. මේ ක්‍රමයෙන්ුත් ඔයාලට ඔයාලා පාඩම් කරන කරුණු හොඳින් මතක තබා ගන්නට හැකියාව ලැබෙනවා. මම කතා කරගෙන ගොඩක් වැදගත් කරුණක්. ඒක තමයි ගොඩක් අය කියන දෙයක් තමයි පාඩම් කරද්දී ෆෝන් එකට අවධානය යනවා කියන දේ. ඇත්තටම අපිට වර්තමානයේ අධ්‍යාපන රටාවත් එක්ක සම්පූර්ණයෙන්ම දුරකථනය බැහැර කරලා අපේ අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්නට බෑ. ඒකට හේතුව තමයි සමහර වෙලාවට අපේ නෝට් තියෙන ෆෝන් එකේ වගේම වීඩියෝ ලෙසන් තියෙනවා. එතකොට අපිට සම්පූර්ණයෙන්ම ෆෝන් එක අතහැරලා පාඩම් කරන්නට බෑ. එතකොට අපිට මේකෙදි පාවිච්චි කරන්න පුළුවන් ටෙක්නික් තමයි පළවෙනි එක තමයි ස්ටඩි ඇප්ස්. අපිට ෆෝන් එකට ස්ටඩි ඇප්ස් දාගන්න පුළුවන්. මම ඉස්සෙල්ලම කියපු ප්‍රොමොඩෝරෝ ටෙක්නික් එක. මේ ප්‍රොමොඩෝරෝ ටෙක්නික් එක යොදාගෙන හදාගත්තු ස්ටඩි ඇප්ස් තියෙනවා. ටයිමර් අපිට මේ දේවල් පාඩම් කරද්දී උදාගන්නට පුළුවන්. උදාහරණයක් විදිහට මම A-levels කාලේ මම කළේ ආර්ට්නේ. ඉතින් මම ආර්ට් සබ්ජෙක්ට් එක කරද්දී අවශ්‍ය පාස් පේපර්ස් ඒ වගේම නෝට්ස් ගත්ත වෙබ්සයිට් එකක් තියෙනවා. ආර්ට්ස් අපි කියන වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් ගණනාවක් ඔයාලට ඒ වගේම තමයි ඔයාලා හැම වෙලාවෙම ඔයාලා ගුරුවරුන්ව ළඟින් ආශ්‍රය කරන්න. එහෙම කියන්න හේතුව තමයි අපිට පාඩම් කරන් යද්දී අපි නොදන්න කරුණු ඕන තරම් එනවා. එහෙම අවස්ථාවක ඒ දේවල් ඔයාලා ගුරුවරුන්ගෙන් අහලා දැනගන්න. ඔයාලා දවසින් දවස මේ පාඩම් කරන දේ ඉම්ප්‍රූව් කරගන්න. දැන් අද පැයක් පාඩම් කළා නම් ඊගාව දවසේ පැය දෙකක් පාඩම් කරන්න උත්සාහ කරන්න. හැබැයි කියන්න ඕන වැදගත්ම කරුණ තමයි ඔයාලා පාඩම් කරන වෙලාව නෙමෙයි වටින්නේ. ඔයාලා ඒ පාඩම් කරන කාල සීමාවේදී ඔයාලා ඔළුවට කොච්චර දෙයක් යනවද කියන දේ. ඒ වගේම දැන් ඔයාලට පාඩම් කරද්දී බෝරින් වෙලාවක් එනවනේ. ඒ වෙලාවේදී ඔයාලගේ ටාගට් ගැන හිතන්න. ඔයාලට ටාගට් එක තියෙනවා මම කවදා හරි මේ වගේ කෙනෙක් වෙනවා. කවදා හරි මම මෙහෙම ලයිෆ් එකක් ගෙවනවා. ඒ වගේ හීන ගැන හිතන්න. ඒ වගේම තමයි ඔයාගේ අම්මා තාත්තා ඔයාට උගන්වන්න දෙන මහන්සිය, එයාලා ඔයා ගැන කොච්චර බලාපොරොත්තු තියන් ඉන්නවද? ඒ දේවල් ගැන හිතලා බලන්න. මේ දේවල් පාවිච්චි කරාම මේ වගේ සිතුම් පැතුම් එක්ක ඔයාට අනිවාර්යයෙන්ම පාඩම් කරන්න මොටිවේෂන් එකක් එයි. ඉතින් මම හිතනවා මම අද ඔයාලට ඉදිරිපත් කරපු ස්ටඩි ටිප්ස් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.